දැන් රුධිරයේ පාර විලයනය කරනකොට මෙන්න මේ විදිහට කැපිටල් A ගෙන් කැපිටල් A ට දෙන්න පුළුවන්. අවුලක් නැහැ. කැපිටල් A ගෙන් AB ට දෙන්න පුළුවන්. මේ රුධිර ඝන ගලපලා නෙමෙයි දීලා තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? රුධිරේ ඝන ගලපලා රුධිර ඝන හොඳට ගලපලා රුධිර පාර විලයනයක් සිදු කළත් ඇතැම් අවස්ථාවල ප්‍රතිග්‍රාහකයාගේ සිරුරේදී රුධිරය ශ්ලේෂණයට ලක් වෙන්න පුළුවන්. ශ්ලේෂණයට ලක් වෙන්න පුළුවන්. මෙන්න මේකට හේතුව හොයාගෙන ගියපම් පුතේ මොකද්ද බලපෑම? රීසස් සාධකය. අපි රීසස් සාධකයේ බලපෑම RH කියලා සංකේතවත් කරනවා. සලකුණු කරනවා. මොකද්ද රීසස් සාධකයට අපි දාන්නේ capital R simple H. capital R simple H. රීසස් සාධකයේ බලපෑම. පුතේ ඔය රීසස් සාධකය සමහර පුද්ගලයෝ ගාව තියෙනවා. සමහර පුද්ගලයෝ ගාව රීසස් සාධකය නැහැ. රීසස් සාධකයේ තියෙනකොට ඒ කියන්නේ පුද්ගල වර්ග කීයේදීනේ? පුද්ගල වර්ග දෙකයි නේ. එකක් තමයි කවුද? රුධිරය දෙන කෙනා. අනිත් කට්ටිය කවුද? රුධිරය ලබා ගන්න කෙනා. දායකයා සහ ප්‍රතිග්‍රාහකයා. කවුද දෙක? දායකයා සහ ප්‍රතිග්‍රාහකයා. හරි. මෙන්න ප්‍රතිග්‍රාහකයා. ඔන්න ප්‍රතිග්‍රාහකයා. ප්‍රතිග්‍රාහකයා. මෙන්න පුතේ දායකයා. ඔන්න බලා ගන්න හොඳට දායකයා. මේ කතන්දරේ අහගත්තොත් රීසස් සාධකේ හරි. රීසස් සාධකයේ සම්බන්ධව සියලුම දේවල් පුළුවන් වෙනවා. ප්‍රතිග්‍රාහකයෙක් ඉන්නවා, දායකයෙක් ඉන්නවා. හරි? දායකයෝ වර්ග දෙකයි. කවුද පුතේ දායකයෝ වර්ග දෙක? කවුරු වෙන්නද දායකයෝ වර්ග දෙක? හා? අන්න RH එහෙම නැත්නම් රීසස් සාධකයේ තියෙන අය RH ධන අය එහෙම නැත්නම් RH ඍණ අය වෙන්න පුළුවන්. ප්‍රතිග්‍රාහකයොත් වර්ග දෙකයි පුතේ කවුද? RH ධන අයයි RH ඍණ අයයි. දැන් පුතේ අහන්නකො ඔයාලා අහලා තියෙන දැන් මේ මෙහෙම ගහ ගන්න පුළුවන් දායකයා දෙනවා ප්‍රතිග්‍රාහකයා ගන්නවා ප්‍රතිග්‍රාහකයොත් වර්ග දෙකයි RH සාධකයේ තියෙන අය ඒ කියන්නේ RH ධන RH ඍණ දායකයොත් වර්ග දෙකයි RH ධන RH ඍණ මේක වෙනම මතක තියාගන්න රුධිර ඝන වලට දැන් මම කතන්දරයක් කියලා දුන්නානේ දැන් මේක රීසස් සාධකයේ වෙනම මතක තියාගන්න ඔන්න කතන්දරේ අහගන්න පුතේ ඔය සමාජයේ ඔයාලා අහලා තියෙනද කුලමල බේද අඩු කුලේ වැඩි කුලේ කියලා අහලා තියෙනවද? අහලා තියෙනවද? අහලා නැහැ. අහලා තියෙනව නේ? ඒකනේ. අහලා නැති වෙන්න බෑ. 9 වසරේලා නේ. නේද? ඔය එයාලා අඩු කුලේ අඩු ජාතියලු එයාලා. අපි වැඩි ජාතිය. අපි කොහොමද අපි කියලා කියා ගන්නකොට උන් වැඩි තමයි. අපි වැඩි ජාතිය කියලා තමයි හිතන්නේ. හරිද? අඩු ජාතියකෙක් වුණත් උන් කියන්නේ අපි වැඩි ජාතිය කියලා. ඒ හැටිනේ. නේද? හරි. කමන්නේ. දැන් පොතේ අහගන්නකො ඔය වැඩි ජාතිය කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්නව නේද සමාජයේ? ඒ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට වර්ග ભેදයක්, ආගම්, ජාති, කුල මල ભેද ඕනේ නැහැ. ඔක්කොම මිනිස්සුනේ නේද? දැන් මම කියන්නේ මේ සමාජයේ තියෙන කතාව. හරිද? අඩු කුලයෙන් අඩු පහත්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම තිබ්බන්නේ නේද කුල මල ભેද. දැන් බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා නේද? ওই තිබ්බේ. ඒ වගේ දැන් අදටත් පවතිනවා. ඒකට අඩු කුලේ කට්ටිය, වැඩි කුලේ කට්ටිය කියලා ඉන්නවා. සාමාන්‍ය පුතේ අහන්නකෝ. දැන් රුධිරය දෙන්න ඕන වුණොත් අඩු කුලයේ එක්කෙනාට ඉතින් අවුලක් නැහැ. මෙයා අඩු කුලයේද වැඩි කුලයේද අවුලක් නැහැ. උන් හරි අහිංසකයි. මොකද කරන්නේ? ගිහිල්ලා ඕන එකෙකුට රුධිරය දීලා එනවා. අවුලක් නැහැ. පැහැදිලිද කියපේක? අවුලක් නැහැ. අඩු කුලයේ එක්කෙනා මොකද කරන්නේ? අඩු කුලයේ එක්කෙනාට එයා අපි දැන් කුලයෙන් අඩුයි. කුලයෙන් අඩු වුණොත් එහෙම ප්‍රතිග්‍රාහකයා කුලයෙන් වැඩි කියන්නකො. ඒත් රුධිරය දෙනවා. අවුලක් නැහැ. එයා දෙනවනේ. දෙනවා. අඩු කුලේනේ. අඩු කුලේ කෙනා ඉතින් කාට වුණත් ඉතින් ඕක සාධාරණයි දීලා දානවා. අඩු කුලේ කෙනා අඩු කුලේ කෙනා කොහොමද දෙනවා? අපේ කාණි. කොහොමද දෙනවා? හරිද? අවුලක් නැහැ. වැඩි කුලේ උන්ගේ තමයි ඔය තියෙන්නේ අවුල. වැඩි කුලේ දෙන්නේ. අරෝ මැරෙන්න දැන්නේ. අපේ ලේ දෙන්න ඔය අඩු කුලේ උන්ට දෙන්නේ නැහැ. වැඩි කුලේ පොරක් හම්බුනොත් උට රුධිරය දෙනවා. හැබැයි වැඩි කුලේ එකේ අඩු කුලේ එකට රුධිරය දෙනවද? දෙන්නේ නැහැ. වැඩි කුලේ කෙනා අඩු කුලේ කෙනාට රුධිරය දෙන්නේ නැහැ. හැදෙලද කියපේක? එහෙනම් පුතේ මේ දෙන්නේ නැහැ නෙමෙයි මේක අපි තේරුම් ගන්න ඕන මොකද්ද? ධන නම් RH සාධකයේ තියෙනවා නම්
RH සාධකයේ තියෙන කෙනෙකුට රුධිරය දෙන්න පුළුවන්. නැති කෙනෙකුට RH සාධකයේ තියෙන දායකයෙක් RH සාධකයේ නැති ප්‍රතිග්‍රාහකයෙකුට රුධිරය දුන්නොත් එයාගේ ඇඟේදී රුධිරය ශ්ලේෂණයට ලක් වෙනවා. හැදෙලද කියපේක. හැබැයි RH සාධකයේ නැත්තම් තියෙන කෙනෙකුටවත් නැති කෙනෙකුටවත් ඕනෙ කෙනෙකුට දෙන්න පුළුවන්. කතන්දරේ මතකද? මොකද කතන්දරේ? අඩු කුලයෙන් නම් වැඩි කුලේ වුණත් අඩු කුලේ වුණත් අඩු කුලේ මිනිස්සු ඕනෙ කෙනෙකුට රුධිරය දෙනවා කියලා. හැබැයි වැඩි කුලේ මිනිස්සුන්ගේ කුල වේද තියෙනවනේ. අපිත් තමයි පොරවල්. අපි අඩු කුලේ උන්න දෙන්නේ නැහැ. අපේ උන්න විතරයි දෙන්නේ. වගේ තියෙන ඕක මතක තියාගන්න සමාජයේ තියෙන කතිකාවක. පැහැදිලිද? පැහැදිලිද කියපේක? එහෙනම් පුතේ දැන් රුධිර ඝන ගලපන විදිහට ගියොත් එහෙම රුධිර ඝනක් ගලපන්න ඕන. එහෙනම් බලන්න ඒ අයගේ පොසිටිව් අයක් ඉන්නවා. කවුද ඒ පොසිටිව් කියන්නේ? කවුද? රුධිර ඝනය එයාගේ RH සාධකේ තියෙනවා. හැබැයි රුධිර ඝනයේ ඒ වෙලාව RH සාධකේ නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. රුධිර ඝනයේ B වෙලා RH සාධකයේ තියෙන කෙනෙක් ඉන්න පුළුවන්, B වෙලා RH සාධකයේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. AB වෙලා RH සාධකයේ තියෙන කෙනෙක් ඉන්න පුළුවන්, AB වෙලා RH සාධකයේ නැති කෙනෙක් ඉන්න පුළුවන් නේ. ඉන්න පුළුවන් නේද? එතකොට O වෙලා RH සාධකයේ තියෙන කෙනෙක් ඉන්න පුළුවන්, O වෙලා RH සාධකයේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඕනම කෙනෙකුට රුධිරය දෙන්න පුළුවන් කාටද? ඕක් තියෙන දායකයෙකුට ඕන ප්‍රතිග්‍රාහකයෙකුට දෙන්න පුළුවන්. කිසි අගුලක් නැහැ. රුධිරය දෙන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි O පොසිටිව් නම් O පොසිටිව් කෙනෙක් ගිහිල්ලා O නෙගටිව් කෙනෙකුට දෙනවා. ඌ ඉවරයි. ඉවරයි. හැබැයි O නෙගටිව් කෙනා O පොසිටිව් කෙනෙකුට දුන්න අවුල්ද? අවුල්ද? නෑ එයාට දෙන්න පුළුවන් මේ නෙගටිව් කෙනා පොසිටිව් කෙනා දෙන්න පුළුවන්. අවුලක් නෑ. ශ්ලේෂණයට ලක් වෙන්නේ ධන කෙනෙක් ඍණ කෙනෙකුට දුන්නොත් විතරයි. එහෙමනම් මෙන්න මේ විදිහට පුතේ ධන ඍණ රීසස් සාධකයේ ගලපුවාම දායකයා කියලා එක්කෙනෙක් මෙහෙම වෙනවා. ප්‍රතිග්‍රාහකයොත් ওই විදිහටම ඉන්නවා. දැන් ඉස්සරලා අපි දැන්නේ AB ABO කියලා හතරක් විතරයි. මේ රුධිර ගන්න දැන් 8ක් තියෙනවා රීසස් සාධකෙත් එක්ක. මේ පැත්තෙත් මේ 8ම ලියලා දැන් තියෙන වැඩේ මොකද්ද? ගහන්න ඊතල දෙන්න පුළුවන් කට්ටියට විතරක්. ගහන්න බලන්න. ඔන්න ඇක්ටිවිටි එක. පුළුවන් නම් කරන්න. කරොත් රුධිර ගන්න සහ රීසස් සාධකේ පුළුවන්. පටන් ගන්න. මම එනවා ළඟට බලන්න හැම කෙනාගේම. හරිද?